Dalshila Production. බැරි මගුල් නොබී ඉන්න ඕනේ. ඒ මදියට මේ කෙල්ලටත් පොවලා. වෙලාවට අර පොඩි එක ආච්චි ගාව ඉන්නේ. නැත්තම් ඌත් මේව බලලා මේ විදිහටමයි හැදෙන්නේ. උන් මේකනේ ගමයි හොඳ. උන් හිවිය කියන කහන එකක් ගේ. බලපංකෝ මුළු ගේම පාළුවට ගිහිල්ලා. මට වෙලාවකට හිතෙනවා ගිහිල්ලා පොඩි එකව එක්කන් ඉන්න. ඕනේ නෑ අක්කේ. ඕකට ඔය ඉන්න දෙන්න. මෙහෙ හිටියොත් ඕක ගේ ඇතුළට වෙලාම ඉන්නවා. මෙහෙ ආවොත් තමයි ඕක රවුම් ගහන්න යන්නේ. දැන් හරිද මලවදේ? උඹයි බීලා වරෙන්ක බලන්න. මේ මම ඇත්තටම කියනවා තමසි කොහමද ඔය මීමේ ගියේ? මම ඇත්තටම කියනවා තමසි මේකයි බියන්නේ නේද? දීලා තියනවා නම් මම වැටේද යකෝ? ඒක නෙමෙයි. තමසි මොකද වැටුනේ? යකෝ උඹේ මේ හරියට මිය මොනවා වගේ. ඒක මරන් ඉන්න සාමාන්‍ය කාන්ද දැම්මේ. මයි යනවා අම්මා මාව හොයනවා ඇති දැන්. එන්නේ බලන්න. එන්න. මේ මොකද බං ඊ අරුන් දෙනට උනේ? මට නම් හරියට මතක නැහැ. වැදිලානේ. අපිට බොන්න ගියොත් ඊට වඩා දෙයක් නැහැ. අන්න අරුන්ගේ දෙහි ගානවා අක්කා. හොඳටම වෙලි උන් දෙන්නට. නෑනේ. අපිට ටිකක් සෝට්ටෝයි සුදු අයගේ බඩු සුපිරි ඈ. මේ දැන්වත් උඹෙන් අයින් යල්ලා. රස්සාවක් කරන්න බලපන්. මොකද්ද බං ඔය ජීවිතේ? ඉතින් උඹ මට කියන්න උඹ මල්ලිට කියාගනින්කෝ. උට කොච්චර කිව්වත් ගානක් නෑ බං. උඹට තේරෙනවානේ. ඒකයි මම මේ උඹට කියන්නේ. එපා වෙනවා බං රස්සා කරන්න. මේ කතාව පොඩ්ඩක් උඹට තාත්තට කිය බලහන්කෝ. රස්සාවල් එපා වෙනවද කියලා. තාත්තා පොඩ්ඩක් කියලා දෙයි උඹට. Lagi dah, Bang. Ayo, masa. Ayo, mama sana sini. Allah bahasa gimana sekarang? Allah bahasa. Mama bahasa gimana ini? Pada ini sama gimana bahasa? Ayo, bahasa kan? Ayo, bahasa. Ada apa? මන්නේ උඹට ගහන්නේ උඹට පාස්කය කියන එකටවත් උඹ
උඹත් එක්ක තියෙන තරහකටවත් නෙමෙයි. අර උඹලගේ කොළඹ ඉඳලා ආපු මහ ලොකු අයියා ඉන්නේ. ඌට දෙන්න තමයි මම උඹට ගහන්නේ. පරයක්. කාට හුරු පසුනට නේද ගහන්නේ? මේක මේ තාම මටි එලින් යන්න එක ජගතෙක්වත් ඉපදිලා නැහැ. මේක මං උඹලගේ අයියට දෙන දඬුවමක් හැටියට තමයි උඹට මම මේ ගහන්නේ. උඹ ගිහිල්ලා උඹලේ අයියට මහ ලොකු කියපන්. හරිද? Dia belum makan bang ni. Dia පොඩ්ඩක් කල්පනා කරලා ඉවංකල් අන්න හරි මුදලාලි කසුරව ගහක බැඳලා උන්ට හොඳටම ගහනවා බා ඈ ඔව් බා ඔය අරේ වරන් ගන්න මේක බලන් ඉඳලා හරියන්නේ නැහැ. උදාට මොකක් හරි දෙයක් කරන්න වෙනවා. අපි කියලා මොනා කරන්නද බං? මේ ගමේ මිනිස්සු ඔක්කොම ඉන්නේ මුදලාලිගේ පැත්තටනේ. ඇයි මුදලාලි කියලා මොකද? උදේගේ තියන්නේ ලේ නෙමෙයිද? මස් නෙමෙයිද? ඈ? ගැහුවට රිදෙන්නේ නැද්ද උටත්? ඔබ දන්න දෙයක් නෑ බං අක්කේ. ආදයකෝ මන් දන්නේ නැද්ද? ඔබ මේ කිසි දෙයක් දන්නේ නෑ බං අක්කේ. එහෙනම් දැනගන්න කියපන්කෝ මට. අපේ තාත්තා මරලා දැන් මේ මුදලාලි කියන පරයා. ඒ සිද්ධිය වෙනවා මං එතනම තිබ්බ ගහ උඩ තමයි හිටියේ.